අපිට එක සමීකරණයක් තියෙනවා දෙකයි x ඍණ y සමානයි 2 හා ඒක අපේ පළවෙනි සමීකරණය කියලා ගමුකෝ. අනිත් සමීකරණය log 2 4y ඍණ x සමානයි 2යි. මේක දෙවෙනි සමීකරණය. හරිද? මේ දෙන්න පාවිච්චි කරලා අපි x හා y විසඳන්න ඕනේ. xයි yටයි විසඳනවා. මම කරන්නම් මෙහෙම දෙයක්. මෙතනින් y උක්ත කරගන්නම්. හරිද? මට මේ ප්‍රකාශන දෙකේම විචල්‍යයන් දෙකක් තියාගෙන ගන්න හදන්න බෑ. මම මේ පළවෙනි සමීකරණය බලන්න මොකද කරන්න කියලා මම y උක්ත කරගන්න. ඒතකොට කෙලින්ම ගිහිල්ලා මෙතන y වෙනුවට ඔයා මේ දෙකේ ඒවෙන් ආදේශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දෙවෙනි ප්‍රකාශනය අරගෙන ඒත් ඔයාට මෙතන y උක්ත කරගන්න පුළුවන්. ඒතකොට එයා ගෙනල්ලා මෙතෙන්ට ආදේශ ගත්තොත් ඔයාට උත්තරේ ගන්න පුළුවන්. හරිද? බලමු පළවෙනි එකේ y උක්ත කරගත්තොත් මොකද්ද ලියන්න පුළුවන් කියලා. 2x ඍණ 2නේ. මම උතනින් 2යි නෑ තියාගමු. ඔක තියාගත්තා. මම ගිහිල්ලා එක මෙතනට ආදේශ කරන්නම් මේක 3 කියලා දාගන්න. 3 දෙකෙහි ආදේශයෙන් බලමු මොකද අපිට හදන්න පුළුවන් කියලා. log මම මුලින්ම මේ ලඝු ගණක කෑල්ල තනි කරගන්නවා එහා පැත්තට අරන් යනවා 2 ධන x. හරිද? ඊට පස්සේ පුතාලා ඔයගොල්ලෝ දන්න ඕනේ මේ ආදේශ ගන්න ඕනේ අපි එකම ප්‍රකාශනයක් y එකම ප්‍රකාශනයක් අරන් අපි සමාන කරමු. හරිද? දැන් දෙවෙනි සමීකරණෙත් මම y උක්ත කරගන්නවා කියලා හිතන්න. මෙතන ඔයගොල්ලෝ දන්නවා ලඝු ගණකයක් a to b සමානයි x කියලා තිබ්බොත් මේක පුතා අපි කියනවා මේක අපේ පාදය නැත්තම් බේස් එක මේක ඉන්ඩෙක්ස් එක. එහෙමත් නැත්තම් මේක තමයි අපේ ඉන්ඩෙක්ස් එක. එහෙම නැත්තම් බලය වෙන්නේ මේ දර්ශකය නැත්තම් අපි කියනවා ඉන්ඩෙක්ස් එක. ඒතර මේක පුතා b කියලා කියන්නේ අපේ මේ අගය. එතකොට කොහොමද අපි මේක දර්ශකාකාරයෙන් ලියන්නේ? දර්ශකාකාරයෙන් ලියනකොට පාදයේ දර්ශකය සමාන වෙන්න බෑ පුතා අගයට. ඔන්න ඕක මතක තියාගත්තොත් ඔයගලන්ට මේ ගාන හදන එක හරි ලේසි. හරිද? මම කොටු කරගන්න බලන්න. හරි ඒක තමයි මම මෙතන ඇප්ලයි කරන්න හදන්නේ. මේ පාදයේ 2 ධන x සමාන වෙනවා 4යි y ට. මෙතනින් y උක්ත කරගත්තොත් පුතාලට එනවා 2 ඔයගොල්ලන්ට මේ ධන කියන කෙනා හැම ලියන්න පුළුවන් 2 වතාවක් 2x කියලා ලියන්න පුළුවන් නේ. මේ දර්ශක සුළු කිරීම ඔයගොල්ලෝ දන්නවා මේවා. බෙදීම 4යි. මෙතන තව පොඩ්ඩක් සුළු කරොත් මේ 2 කියන්නේ 4යි. මේකට කැපිලා ගිහලා y සමානයි 2x කියලා එනවා. මේක මගේ 4 වෙනි ප්‍රකාශනය කියලා බලන්න. දැන් දෙකටම ආවේ y. මම මොකද කරන්නේ 4යි 3යි සමාන කරනවා. හරිද? එතකොට 2x සමානයි 2x ඍණ 2. ඔක්කොම එක පැත්තකට ගන්න. මම මේ 2 මේ 2x ඇතුළට ගන්නම්. හරි. 2x සමාන කමන්නේ. මෙහෙම ගමුකෝ. මේ 2යි 2x ගාවට ගන්න. මෙයාවත් ඍණ 2x ඍණ 2 සමානයි 0යි. දැන් මට මොකද කරන්න දන්නවද හිතන්නේ කරන්න? මෙන්න මේ 2x එකට ලියනවා. මුඛ්‍ය වර්ගයක් ඍණ 2x ඍණ 2 සමානයි 0. මම දැන් මොකද දන්නවද කරන්නේ? මට මේ 2x තමයි උත්තරයක් හොයාගන්න ඕනේ. මට වෙන මොකුත් කරන්න පේන්නේ නැහැ. මම ගන්නවා මෙතන පුතේ ආදේශක. මෙහෙම තියාගෙන පොඩ සුළු කරන්න අමාරුයි. මම ගන්නවා 2x සමානයි a යයි ගනිමු කියලා මම දාගන්න. හරිද? එතකොට මට එනවා 2x කියන තැන් වල මම a දාගත්තොත් a වර්ග ඍණ a ඍණ 2 සමානයි 0. මේක වර්ගජ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඔයගොල්ලන්ට පුළුවන් මේකේ සාධක හොයන්න. දෙක කඩා ගන්න පුළුවන් දෙවරක් 1යි කියලා. මුලින් aට අගය හොයමු. ඊට පස්සේ a දන්නවා කියන්නේ දෙකේ මෙයාට ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? එතකොට ඍණ හදා ගන්න මෙයාට ඍණ මෙයාට ධන දාන්න වෙනවා. a වර්ග ඍණ 2යි a ධන a ඍණ 2 සමානයි 0. මම මෙතනින් a එකක් එළියට ගත්තොත් a ඍණ 2යි ධන එකක් එළියට ගත්තොත් a ඍණ 2යි සමානයි 0. ඔන්න අපිට තියෙනවා එකක් a ඍණ 2 අනිත් එක a ධන 1 සමානයි 0.
පුතාල ඔයාලට මෙතනට එනවා a ඍණ 2 සමානයි බිඳුව හෝ a ධන 1 සමානයි බිඳුවයි. එතකොට පුතාලට එනවා මෙතනින් a සමානයි 2 හෝ a සමානයි ඍණ 1යි කියලා. දැන් අපි යමු උත්තරේට. හරිද? එතකොට අපි ගත්තේ ඒ කියන්නේ a සමානයි 2x කියන්නේ පුතා. එතකොට 2x සමානයි එකක් තමයි aට වට පිළිතුරු දෙකක් ආවා. sorry 2x සමානයි a ඔයගොල්ලන්ට පිළිතුරු දෙකක් ආවා. එකක් තමයි a සමානයි 2යි අනිත් එක a සමානයි ඍණ 1යි. බලමු ආදේශ කළ උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. 2 x සමානයි 2යි. ඔයා දන්නවා 2 කීයද? මෙතන මේ 2 වෙන්නේ 2 1නේ. එතකොට මෙතනින් එනවා x සමානයි 1යි කියලා. මොන එක පිළිතුරක් හොයාගත්තා? 2 x සමානයි ඍණ 1යි. මේක possibleද කියලා අපි බලා ගන්න ඕනේ. දෙකේ මොකක් හරි බලයක් ඍණාගයක් වෙනවද? ඍණ දෙකේ බලයක් නම් අපිට ඍණාගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඍණ දෙකේ ඔත්තේ අගයක්. ඔත්තේ බලයක් නම්. ඒ වුණාට පුතා දෙකේ ඔයා ඍණ බලයක් දැම්මත් ඔයාලට ඍණාගයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. දෙකේ ඍණ බලයක් දැම්මත් 1ට 2යි. කියන්නේ 0.5යි. ධන සංඛ්‍යාවක ඕනම බලයක්, ඒ කියන්නේ ධන එකක ඕනම බලයක් අපිට ධනාගයක්ම තමයි එන්න ඕනේ. හරිද? ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලය ඍණ. දැන් මෙතන 2 කියන්නේ ඍණ සංඛ්‍යාවක් නෙමෙයිනේ. ඒ නිසා අපි මේක පිළිගන්නේ නැහැ මේ උත්තරේ. අපිට ගන්න පුළුවන් මේ උත්තරේ විතරයි. හරිද? එහෙනම් x සමානයි 1 වෙනවලට y හොයන්න පුළුවන් මේ 4 හරි 3 හරි සමීකරණයට ආදේශ කරන්න. මම 4 සමීකරණේ y ට උත්තරයක් ගන්නම් y සමානයි 2x. ඒ කියන්නේ y සමානයි 2 1 y සමානයි 2යි. ඔයගොල්ලන්ට මෙතන තවදුරටත් මේක තහවුරු කරගන්න පුළුවන් තව දෙයක් අපිට දාන්න පුළුවන්. හරිද? දැන් මේ වගේ උත්තර අපිට ඩිරෙක්ට් ඒ කියන්නේ එකපාර උත්තරයක් ගන්න බෑනේ පුතා. ඒ වගේ වලට මොකද කරන්නේ? දෙපස ලඝු ගණක සලකනවා. දෙපස ලඝු සලකමු. 10 පාදෙන් දාමු. හරිද? එතකොට log 2x සමානයි log ඍණ 1. හරිද? එතකොට x log 2 සමානයි log ඍණ 1. x සමානයි log 2 කියන්නේ මේවා නියත අගයන්. ඔයාලා දන්නවා ලඝු ගණකයක් ඇතුලේ ඍණාගයක් අපි සලකන්නේ නැහැ. ඒක ලඝු ගණකයක් ඇතුලේ ඍණාගයක් එනවනම් ඒක අපිට මේ සත්‍ය කියන්නේ ඒක අපිට මොකක්ද කියන්නේ මේ ඒක පවතින්නේ නැහැ. හරිද? මේක පවතින්නේ නැහැ. ලඝු අගයක් ඇතුලේ අපිට ඕනම වෙලාවක ලඝු මේ log මේ ඒ කියන්නේ මම ලඝු ගණක A පාදයට B කිව්වොත් මේ B අගය හැම වෙලෙම ධනාගයක් වෙන්න ඕනේ. එහෙමනේ අපි ලඝු ඉගෙන ගන්න පුතා. මේ B හැම වෙලෙම ධනාගයක් වෙන්න ඕන ඍණ වෙන්න බෑ. ඍණ වුණොත් ඒක අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒක නිසායි මම මෙතනින් මේක කෙලින්ම රිජෙක්ට් කරේ. මේක ඍණාගයක් වෙන්න බෑ කියන එක. හරිද? ඔයගලන්ට තවදුරටත් ඕනනම් පෙන්වන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. ලඝු ගණකවල ඍණාගයක් අපිට ඒක අර්ථ දක්වන්න බෑ. ඒක උත්තරේ ඉන්න ඕනේ x සමාන 1යි y සමාන 2යි විතරයි. කෙලින්ම මෙතන රිජෙක්ට් කරන්න පුළුවන්. මම මේ ඔයගලන්ට කිව්වේ වැඩි දුර ඔයගලන්ට එක්ස්ප්ලেইন කරා ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියන එක. හරිද?